ලයිෆ් විත් ඔමේලියා අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝම වෙන්න වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අදත් මම මගේ පෞද්ගලික අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ සෝදානම් වෙන්නේ. ඉතින් ඔන්න මට පුංචි දොළදුකක් ඇති වුණා මගේම ෆොටෝ ෂූට් එකක් කරන්න. ඉතින් කාටවත් කරදර කර කර ඉන්න බෑනේ. මමම ඉතින් මගේ ෆොටෝ ෂූට් එක කරගත්තා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද අපි තනියම හරියටම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්නේ කියලා. එන්නකෝ අපි යමු වීඩියෝ එකට. ඉතින් ඊට කලින් කියන්න ඕනි මගේ මේ ෆොටෝ ෂූට් එකේ හැමදේම මැච් වෙලා හැමදේම හරියටම 100%ක් සම්පූර්ණ වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් හදිස්සියේ මට හිතුණා ගෙදර තිබ්බ දේවල් වලින් පාවිච්චි කරලා සාමාන්‍ය විදිහට කරේ ඒත් මට අද ෂෙයා කරගන්න ඕනෑකම තියෙන්නේ ඔයාලට. ඒක කරන්නේ කොහොමද කියන දේ ගැන විතරයි. එහෙම නැත්නම් මගේ ෆොටෝ ෂූට් එක 100%ක් සම්පූර්ණයි කියලා මම කීයටවත් කියන්න යන්නේ නැහැ. ඉතින් දැන් තවත් දෙයක් කියන්න තියෙනවා. ඉතින් අපි අම්මලානේ බබාලත් එක්ක කාමරයකට එහෙම නැත්නම් ගෙදරට කොටු වෙලා ඉන්න අම්මලා. ඉතින් බබාලත්ගේ වැඩ දවස පුරාම කරද්දී අපි ස්ට්‍රෙස් වෙනවා. ඒ වගේම ඒකාකාරී බවක් අපිට දැනෙනවා. ඒ වගේම කම්මැලි ගතියක්, ඒ වගේම එපා වීමක් වගේ දෙයක් අපට දැනෙනවානේ. ඉතින් අන්න ඒකෙන් මිදෙන්න අපි ස්ට්‍රෙස් ගතිය අඩු කරගන්න ඒකාකාරී භවෙන් මිදෙන්න මෙන්න මේ වගේ අන්ප්ලෑන් වැඩක් හදිස්සියේ ඒ වගේම මේ වගේ පිස්සු වැඩක් කරන එක හොඳයි කියලාත් මට හිතෙනවා. ඉතින් ඔන්න අපි එහෙනම් බලමුකෝ කොහොමද ෆොටෝ ෂූට් එකක් කරගන්නේ කියලා. ඉතින් ඔන්න ෆොටෝ ෂූට් එක කරන්න කලින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ හොඳ පෝසස් ටිකක් හොයාගන්න එක. එහෙම නැත්නම් කොහොමද කැමරාවට මූණ දෙන්නේ කියලා ඉරියව් ටිකක් හොයාගන්න එක. ඉතින් මමත් ඇත්තටම මේ ඉරියව් ගැන එහෙම නැත්නම් පෝසස් ගැන ලොකු අවබෝධයක් ඇත්තේ නැහැ. ඉතින් මමත් මුලින්ම කරේ Pinterest app එකට ගිහිල්ලා ෆොටෝ ෂූට් එකකට හොඳ පෝසස් ටිකක් තෝරගන්න එක. ඉතින් ඇත්තටම අපිට ගොඩාක් පුරුදු නැහැනේ. ඉතින් ඒ තියෙන පෝසස් හැම එකකටම හරියටම ඉන්නත් බෑ. ඒ වගේ මේකේ තියෙන හැම පෝසස් එකක්ම අපිට හැම කෙනෙකුටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්නත් පුළුවන් අපිට ගැලපෙන පෝසස් ටිකක් මුලින්ම තෝරගන්න ඕනි. ඉතින් ඔන්න හොඳ පෝසස් ටිකක් තෝරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ කැමරා එක කොහොමද ස්ථානගත කරන්න කියලා බලාගන්න එක. ඉතින් ගොඩක් වෙලාවට අපි අද වන විට ඉතින් අපේ මොබයිල් ෆෝන් එකෙන් ස්මාර්ට් දුරකථනයේ ෆොටෝස් ගන්න. ඉතින් අපිට පුළුවන් අපේ දුරකථනය භාවිතා කරලා ෆොටෝ ටික ගන්න. ඒකට ඉතින් හොඳම දේ තමයි ට්‍රයිපෝඩ් එකක්. ඉතින් ට්‍රයිපෝඩ් එකක් නැත්නම් අපිට පුළුවන් ස්ථාවර දෙයකට අපේ ෆෝන් එක රඳවා ගන්න. විශේෂයෙන්ම කිසියම් පොත් ගොඩක් එහෙම නැත්නම් ඒ වගේ මොකක් හරි ස්ථාවර දෙයක්කට ෆෝන් එක හේතු කරලා තියාගන්න හරි මොකක් හරි ක්‍රමයකින් ඊට පස්සේ අපිට කරන්න තියෙන ෆෝන් එක තියාගන්න එක. ඒකට ඉතින් සුදුසු තැනක් හරි ට්‍රයිපෝඩ් එකක් හරි ඔයාලා හදාගන්න ඕනි. ඉතින් ඔන්න ඊට පස්සේ අපි තීරණය කරන්න ඕනි අපි කොහොමද ෆොටෝ ටික ගහන්නේ කියලා. මොකද අපි වෙන තැනක ඉන්නේ, ෆෝන් එක වෙන තැනක තියෙන්නේ. එතකොට ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන් Bluetooth remote එකක්. එහෙමත් නැත්නම් දැන් ජංගම දුරකථන වල තියෙනවනේ ටයිමර් එකක්. ඉතින් අපිට ටයිමර් එක තප්පර 10ක් 5ක් වගේ සෙට් කරලත් අපේ ෆොටෝ ටික අපිට ගහ ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ වගේම තමයි ෆොටෝ ටික ගහන්න කලින් කරන්න තියෙන දෙයක් තමයි ආලෝකයේ පිළිබඳ සැලකිලිමත් වෙන එක. මට ඒක කලින් කියන්න බැරි වුණා. ඒ වුණාට අපි අපි ගේ ඇතුලේ වගේ ෆොටෝස් ටික ගහනවා නම් ස්වභාවික ආලෝකය ලැබෙන විදිහට ජනේලයක් ළඟ ඒ වගේම හොඳ රින් ලයිට් එකක් වගේ පාවිච්චි කරලා ෆොටෝ ටික ගහ ගන්න පුළුවන්. ඒ වගේම එලිමහනක වගේ ගහනවා නම් ස්වභාවික ආලෝකයේ හොඳටම තියෙන උදේවරුවේ 7 8 10 වගේ වෙලාවල් වල එහෙම නැත්නම් හවස අපි කියන golden hours කියලා ඒ කියන්නේ 4 ඉඳන් 6 වෙනකන් වගේ ඒ වගේ වෙලාවක් තෝරගෙන තමයි අපි ෆොටෝ ටික ගහ ගන්න ඕනි. ඉතින් ඔන්න ෆොටෝ ටික ගහන්න කලින් අපිට පුළුවන් කැමරාවේ සෙටින් හදාගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි ක්වොලිටි කැම් එකක් තියෙන්නේ සෙල්ෆි කැම් නෙවෙයි බැක් කැම් එක. ඒ නිසා බැක් කැම් එක තමයි මේකට පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම තමයි අපිට පුළුවන් බර්ස් මෝඩ් කියලා කියන්නේ මේ බර්ස් මෝඩ් එක දාගත්තට පස්සේ එකවර ෆොටෝ කිහිපයක් ඔටෝ වැදින විදිහට අපිට සෙටින් එක හදාගන්න පුළුවන්. ඉතින් බර්ස් මෝඩ් එක වගේම තමයි වීඩියෝ මෙතඩ් කියන එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වීඩියෝ මෙතඩ් කියන එක දැම්මට පස්සේ අපිට පුළුවන් වීඩියෝ එකක් වගේ රෙකෝඩ් වෙන නිසා පස්සේ හොඳම තැන එක තෝරලා ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට ගහගන්න. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එකකින් කියපු චූටි කාරණා ටික පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ෆොටෝ ෂූට් එකක් කරගන්න. ඉතින් ෆොටෝ ෂූට් එකක් කරගත්තම ඒකේ වැදගත්ම දේ තමයි එඩිට් කරන එක. ඉතින් අපි කොච්චර හොඳට ෆොටෝ ගැහුවත් එඩිට් එකකින් තමයි ඒවට ලස්සනක් එකතු වෙන්නේ. ඒ නිසා Snapseed, Lightroom වගේ මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් කලර්ස් එහෙම චුට්ටක් වෙනස් කරලා අපි ගහගත්ත ෆොටෝ ටික තව ටිකක් ලස්සන කරගන්න. ඉතින් ඔන්න මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට ලියන්න.
යාළුවන්ට බලන්න දෙයක් තියෙනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. ආයෙත් දවසක වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ආයිබෝවන්.